හරි. අපි අද බලමු මෙන්න මේ උඩ තියෙන the article එක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ කියලා. ඔයාලා දැකලා ඇති සමහර කන්වර්සේෂන්ස් වල එයාලා මෙන්න මේ the කියන ආටිකල් එක 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 තැන්වල එක එක විදිහට ප්‍රොනවුන්ස් කරනවා. සමහරක් අවස්ථාවන් වල ඒක the හැටියට ප්‍රොනවුන්ස් කරනවා. සමහර අවස්ථාවන් වල ඒක the හැටියට ප්‍රොනවුන්ස් කරනවා. so ඔයාලා දන්නවද මොකද්ද මේකට හේතුව කියන එක? ඇයි මේක එක අවස්ථාවක the විදිහටත් ප්‍රොනවුන්ස් වෙන්නේ තවත් අවස්ථාවක the විදිහටත් ප්‍රොනවුන්ස් වෙන්නේ ඇයි කියන එක? right. වීඩියෝ එක දිගටම බලන්න. ඒකට රීසන් එක මම කියලා දෙන්නම්. අපි දන්නවා ඇල්ෆබෙට් එකේ කොටස් දෙකකට අපිට letters වෙන් කරන්න පුළුවන්. එක කොටසක් consonant විදිහටත් තවත් කොටසක් vowels විදිහටත් වෙන් කරන්න පුළුවන්. මේ විදිහට වෙන් කරන කොටස් දෙකෙන් වචනයක් consonant sound එකකින් පටන් ගන්නවා නම් ඒ වචනට ඉස්සරහින් අපිට the කියන මේ ආටිකල් එකත් පාවිච්චි කරන්න ඕනේ නම් අපි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ the හැටියටමයි. ඒ වගේම ඇල්ෆබෙට් එකේ අනිත් කොටස කියන අපේ vowel sound වලින් වචනයක් පටන් ගන්නවා නම් ඒ වචනට ඉස්සරහින් අපිට the කියන ආටිකල් එකත් භාවිතා කරන්න ඕන නම් ඒක අපි ප්‍රොනවුන්ස් කරනකොට කියන්නේ the කියලා. right. උදාහරණ ටිකක් බලමු. car, bus, van. මේ වචන තුනේම පළවෙනිට ප්‍රොඩියුස් කරන සවුන්ඩ් එක ඇවිල්ලා consonant sound එක. මේ වගේ consonant sound එකක් වචනයක් ස්ටාර්ට් කරනවා නම් ඒ වචනට ඉස්සරහින් අපි the කියන ආටිකල් එකත් යූස් කරනවා නම් ඒක ප්‍රොනවුන්ස් කරන්නේ the කියන හැටියටම තමයි. the car, the bus, the van. අපි බලමු කොහොමද මේ the කියලා ප්‍රොනවුන්ස් කරන්නේ කියන එක. වචනයක් vowel sound එකකින් start කරනවා නම් for an example orange, octopus, apple මේ වචන තුනේම ඉස්සරහම ප්‍රොඩියුස් කරන්නේ vowel sound එක. මේ වගේ අවස්ථාවන් වල අපි ඒක ඉස්සරහින් use කරන්නේ the කියන pronunciation එක. අපි ලියන්නේ the උනාට අපි ඒක pronounce කරන්නේ the හැටියට. the octopus, the orange, the apple. මේ වගේ ගොඩාක් ස්පෝකන් ටිප්ස් දැනගන්න මාව ෆලෝ කරලා තියාගන්න.